එන්නකෝ. ඒකේ හරි වැඩේ වෙලා තියෙන්නේ. මේ පුතයා කවුද දන්නේ නවත්ත ගන්න බෑ. ඔයාට නතරුන්නේ නැද්ද? මට නවතුන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න. කතා කරලා බැලුවද? කතා කරලා බැලුවා නවතින්නේ නැහැ. ඵලයන් හිටපාන් කියනකොට යනවා. ඵලයන් කියනකොට හිටිනවා. මොකක් හරි එකක් තියෙනවා. මේ ඔයා කතා කරනකොට එහෙම බෑ. ඔයා කතා කරනකොට ඉන්නේ නැහැ. ඉන්නේ නැහැ නේද? එහෙනම් බලන්නකෝ. හිටපන්. හා. මේ පොඩක් හිටපන්කෝ. චුට්ටක් හිටපන්. මේ ඵලයන්. ඇත්ත තමයි. වැඩේ හරි. ඔයා කියන එක හරියටම හරි. එහෙමද? ඔව්. ඉතින් මේ පොඩක් ඉන්නකෝ මම කොහොම හරි නතර කරනවා. මෙහෙම කරන්න. ඔව්. මේක ආවට ගියාට කරන වැඩක් නෙමෙයි. නෑනේ. මේ කලේලි මංගල්‍ය දෙවියන්ගේ දේව තෝත්‍රයකට මුල් ආරම්භයක් කරන අවස්ථාවක්. ඉතින් ඒ හින්දා අපේ සිසිර ගුරුතුමා දෙවියන්ට යාඥා කරලවත් මේ පුතයා නවත්ත ගන්නකෝ. මේ දෙවියන්ට කියන්නේ ඉතින් අපි කොහොම හරි කරලා බලමුකෝ. අන්තිමට මේ දෙවියන්ට කියන්නේ. හරි. හිටපන්. ඵලයන්. අපේ ඵලයන් දුවන්න බෑ වැඩි. හිටපන්. හිටපන්. ඵලයන්. හැබැයි ඔයා කියන එක හරියටම හරි. එහෙම නෙමෙයි. මම ඒකයි කිව්වේ දෙවියන්. මේ අපි මේ දෙවියන්ට කියමු. මොකද දන්නවද? වැඩි වෙලා ගන්න හොඳ නැහැ දෙවියන්ට කියලා දෙවියන්ගෙන් මේක නතර කර ගන්න ඕන. මොන හරි බලමුකෝ. මෙහෙමයි. ඉතින් දැන් මේ කලෙලි මංගල්‍යයක් කරපු අවස්ථාවක්නේ. මේ ගහලා අයිල්තරන් ගහලා මේ යහම් මස්තකයක් හරි ගස්සලා තියෙන මේ දෙවියන් වැඩ ඉන්න. නේද? ඔය යාතිකා කරලා ඊයේ රෑ ඉඳලා මේ කරපු සාන්ති කර්මයට මේ දරුව වෙනුවෙන් කරපු ඒ සාන්ති කර්මයට මේ යහන්තරන් ගහලා තියෙන්නේ දෙවියන්ට ආරාධනා කරලා තියෙන්නේ. ඒ හින්දා හිටපන්. එහෙම නෙමෙයි දෙවියන්ටම කියන්න වෙනවා. කොහොමද තුන් කට්ටුවක් වීරමට තුන් කට්ටුවක් කන්දේ 35 කට්ටුවක් කඩවර 312ක් බණ්ඩාර 67 කට්ටුවක් කියනා වූ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආඥා අනුගුණ මාතාවයක් අනවලංගු වෙනවා සැබෑ සත්‍යවාදී නම් මේ යකා හෝ යක්ෂණිය හෝ මේ කියන දේ අහලා මයිත් එක්ක මේ කතා කරන්න කියලා අවසරයි බෝ අප්පා මොකද වෙලා තියෙන්නේ මොකද ඉස්සෙල්ලා මොකද උනේ යකෝ මං මේ මම කියන එක කියන්න උඹ ටිකක් පැත්තකට වෙලා හිටපන් මම මට කතා කරන්න මම කියන එක කියන්න එපා මොන මට මේ එන්න එපා ඌට මොනවද දෙන්නේ යකෝ මේක මහ හරි වැඩක් හරි මේ පොදුම වැඩක් උනේ. යකෝ. මේ මා කියන එක කියන්න එපා. ඒක තමයි මා කියන්නේ. මොන මම කියන එක කොහෙද යන්නේ? මම කියන කරන වෙනම කතා කරලා බලන්න බා මම එහෙම නෙමෙයි. දැන් උඹට මං කියවනේ. උඹ පැත්තකටලා මම කියන එක අහන්න බං. මම අංකා කරන එක අහනක උඹ හරි බං. මම කතා කරලා අහන එක විතරක් උත්තර දීපන්. උඹ කියපන්. උඹ කොහෙද යන්නේ? උඹ හැබැයි උඹ දැන ගනින් මේක දේවතරක කරන ස්ථානයක්. උඹ විතර આવුත්. මම දෙයියන්ට කියන. කවුද කියන්නේ? මම කියන්නේ දෙයියන්ට. හරි උඹ මෙට බං මම කියන්න කියලා එනකන්. හරි මම මෙට බං. කොහෙද යන්නේ? මම දෙයනවා දෙයියන්ට කියන්නේ. ඉතින් උඹ බලය. හරි වැඩක් උනේ. මේක මේ පත කරන් මේ එහෙම නෙමෙයි. ගල්ල කරන ස්ථානයක් තෝතරයක් කරන ස්ථානයක මේ මයික් අරගෙන කතා බහ කරගෙන විලා හරියට මේ උඹේ වැඩක් මේ හරියට බලාගෙන මේ හිබංකෝ මොකද්ද මේ වැඩේ? හරි වැඩක් වෙලා තියෙනවා. හැබැයි ඔය ආවොත් මොකද?
මම දෙවියන්. කොහෙද ඉන්නේ දෙවියෝ? කොහෙද? දෙවියෝ ඉන්නේ අර පැත්තේ. ආන් අර පැත්තේ ඉන්නේ. මම කියන එක කියන්න එපා. එහෙම නෙමෙයි. මම මේක හරියන්නේ නැහැ. මම කතා කරන්නේ පේමන් මහත්තයාට. ඔයා උඹට වැඩක් නැහැනේ. උඹ පැත්තකටලා හිටපන්. කොහොමද තුන් කට්ටුවක් විරමුණ තුන් කට්ටුවක් කන්දේ 35 කට්ටුවක් කඩවල තුන්දලා දෙවියන්ගේ ආඥා අනුගුණ මහිතාවියත් අලංකලා කියනවා සැබෑ සත්‍ය විනා මේ යකා යක්ෂණිය ගරුපත්ිත මෛත්‍රික පොත තේරෙන භාෂාවකින් කතා කරන්න අවසර ආයි බෝවත් අයියේ ඇයි අප්පා එහෙම වරේ උඹ මොකද මගෙන් හානවා? මොකද කිව්වේ? අයියා මොකද මගෙන් හානවා? ආනවා අයියා මොකද මගෙන් හානවා? ඔව් බා මට හාන්න තිබ්බම ඔබ තොරටියෙක් වාගේ මේ තව එකෙක් ඉන්නවනම් ඔබ වාගේ එකෙක් හැබැයි අයියා මොකද මගෙන් තව හානවා? එකෙක් ඕනේ නැහැ. ඔය දෙන්නම හොඳයි මේ වැඩේට. ආන්දලා ගත්තා නම්. බෑ මොකද දන්නවද මේ තහ පැත්තක් උඹත් ඊටම දෙවෙන්නේ නැහැ උඹත්. මේ ඔව් මේ මම අහනවා අයියා මගෙන් ආනවා. ඔව් අයියා මොකද ආනවා? මං උඹෙන් අහනවා ඔව් උඹ කවුද? උඹ කවුද? උඹ කවුද? අයියා මගෙන් ආනවා උඹ කවුද කියලා. අන්න එහෙම තමයි මං අහන්නේ. හරි. අයියා ඔව්. උඹ කවුද? ඒක තමයි මං අහන්නේ උඹ කවුද? උඹ කවුද? ඔව් උඹ කවුද? මේ එහෙම නෙමෙයි. ඔව් දැන් මම අහන්නේ ඔව් ඒක වැඩි වෙලා කරන්න බෑ. ඔව් 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 ඔයාලගෙන් කරන්න ඕනේ. ඒක නිසා උඹ කවුද කියලා අහන්නේ උඹේ නම මොකද්ද කියලා අහන්නේ. අයියා ආනවා මගේ නෙම. අන්න හරි නම තමයි. යකෝ නම. නම අයියා මොකක්ද? අයියා අපිට සිංහල කණ්ඩ බෑ. අපිට තියා මටවත් සිංහල කන්න බෑ බා. අයියා අපි අර උඩට තමා කනවා. මේ ඔය කනතරම හොඳටම ඇති. සිංහල කනවා නෙමෙයි වමාරනවා. අයියා ඔබ සිංහල මොකද්ද කිව්වේ උඩට? අයියා අපිට සිංහල කණ්ඩ බෑ. අපි අර තෙලඹු තමා කනවා. අපිට සිංහල කන්න බෑ. සිංහල කණ්ඩ බෑ කොඤ්ඤම් තෙරියා. මේ සිංහල කතා කරන්න බෑ කියලා කියන්නේ නේද? ඒක අයියා කොඤ්ඤම් ඒක කතා කරන්න පුළුවන්. අයියා අපි අර තෙලඹු තමා කනවා. දෙලපු. ඔව් ඉතින් උඹට වෙන තිබ්බේ නැද්ද කන්නේ දාන්න? නෑ අයියා අර තෙලඹු ඉතින් යකෝ මේ බද්දහල් මේ ඕකට තරම් තියෙනවනේ දෙලපු. නෑ අයියා අර තෙලඹු ඔව්. උඹ දන්නව තෙලඹු දන්නවා දෙලපු අර කස් තියෙන්නේ. නෑ ඒක නෙමෙයි අයියා අපි අර සිංහල නෙමෙයි තෙලඹු මෙයා මේ කියන්නේ දෙලපු භාෂාව. ඒකද කියන්නේ? ඒක තමයි අයියා ඒක තමයි. ඒව තමයි. ඔව් උඩට කතා කරනවා නෙමෙයි. ඔව්. දෙලපු භාෂාව කතා කරන්නේ. ඔව් ඒක තමයි අන්න හරි. මේ එහෙම නෙමෙයි. ඔව් මම අහන්නේ උඹගේ නම මොකක්ද කියලා. ඒක මොකද උඹේ නම මේක කතා කරන්න නම උඹ කවුද කියලා දැනගන්න. නේද? මොකද්ද කොහාට දාවේ මොකද්ද කියලා මේ සිසිර මහත්තයා මොනවා කරන්නත් නම දැනගන්න දෙපේ. මොන දේ කරන්නත් නම දැනගන්න එපා. ඒකනේ වැඩේ දැන් මොකක් හරි එකක් ලියා ගන්න උනොත් නම කියන්න එපා. දැන් අහන්නේ මම උඹේ නම මොකද්ද කියලා. ඒක මොකද උඹේ නම ඉතින් උඹේ නම දැනගන්න එපා. කවුද කියලා හොයාගන්න එපා. හරි ඔව්. අයියා අනෝ මගේ නෙම සිසි අයියා මගේ නෙම තමයි අයියා ගුඩු මේ අපේ සිසිර මහත්තයා මේකට නම හරියට කියන්න තේරෙන මෙයාගේ අම්මලාගේ නංගාංගවත් අහගත්තත් හොඳ නැද්ද? මම ඒක තමයි බැලුවේ මේ. දැන් ඔයාගේ බුදු නෙමෙයි. දැන් ඔයාට බුදු කියන්නේ මොනවද අර මේ චක්ගුඩු අවුරුදු කාලේ ගහන එහෙම නෙමෙයි. ඔයාගේ අම්මා ඉන්නවා. අම්මා ඉන්නවා කොහෙද ඉන්නේ? ඒක අම්මා ඉන්නවා හරි අම්මා ඉන්නවා නම් අම්මා ඔබට කතා කරන්නේ කොහොමද? අම්මගේ නම අම්මගේ නම අම්මගේ නම අම්මා අම්මා නැත්නම් උම්මයි. ඒක අයියා උඹ ආනවා ඒක ඔබේ තාත්තා ඉන්නවා. ඒක තාත්තා ඉන්නවා අර තාත්තා කතා කරනවා ඒයි කියනවා ඒයි කියනවා. ඔව් එතකොට අම්මා මොක් ඒ අයියා ඔව් මේ ඔබ ටිකක් ඈත් වෙලා හිටපන් ළඟට වෙඩි ඔබ මේ ආන්නේ අහන්න. මේ අම්මා තාත්තා ඒයි කියනවා. ඔව් යකෝ කියනවා එහෙමද කතා කරන්නේ? ඔව් එහෙනම් මේ මොනවා? ඈ ඒ කියනවනේ යකෝ කියනවා.
එහෙමද? අම්මගේ නම ඒයි. තාත්තගේ නම යකෝ. හරි එහෙම නෙමෙයි මේ දෙන්න මෙයා අහන්නේ ඔයාලා අම්මා තාත්තා ඔයාට කියන නම මේ ඒක තමයි අයියා මං කිව්වා ගුඩු කියලා. ගුඩු කියන්නේ චග්ගුඩු ගොළු ගුඩු ඒ වගේම අයියා ගු තමයි. ගු එහෙනම් ඵලයන් ඔබ හොදාගනින් ගිහිල්ලා ගු අයියා අර නල්ල සාදි බක්ක ගුඩු. මෙයාට සිංහල කියවෙන්නේ නැහැ. මං අහගෙන හිටියේ මෙයා මේ කතා කරන භාෂාව අපිට තේරෙන්නේ නැහැ. සිංහල තේරෙනවද? ඒකම. සිංහල කණ්ඩ බෑ. මේ එහෙම නෙමෙයි. අම්මා තාත්තගේ නම දැනගත්තා. මෙයාගේ නමත් දැනගත්තා. ගුරුනේ මෙයාට කියවෙන්නේ නැහැ. මෙයාගේ නම ගුරුද? මෙයාගේ ගම රටවල් කොහෙද දන්නේ නැහැ. අයියා උඹ අහනවා මගේ ගම. ඔව් ගම තමයි අහන්නේ. අයියා මට උඹ අවිශ්වාසයි. අයියාට උඹට ගම කීලා ගමට ගියොත් ආච්චි විතරයි ගෙදර. අපේ ඒකද මුට මේ බය තියෙන්නේ. යකෝ මම එහෙම දැන් ආච්චි හොයාගෙන එහෙ යන්නේ නැහැ. මේ එහෙම නෙමෙයි. මං අහන්නේ නෑ යන්නේ ආච්චි මෙහි ඇවිල්ලා ඉන්නේ. එහෙම නෙමෙයි. දැන් මෙයාගේ මේ නම ගම දැනගන්න එපා. අයියා අහනවා මගේ ගම. අයියා මගේ ගම තමයි පැදුරස්සේ. ඔව්. යකෝ ඒක පුදුම වැඩක්. පැදුරස්සේ? අයියා පැදුරස්සේ අර කාසි කටේ මේ නෑ මෙයා මේ පැදුරස්සේ නෙමෙයි වතුරස්සේ. නෑ පැදුරාසේ ඉන්නේ මකුණෝනේ. ඔව් යට ඉන්නේ. මෙයා මකුණේ හරි බලු මැක්කේ හරි මේක. අයියා ඒක නෙමෙයි අර කාසි කටේ. කාසි කටේ. කාසි කටේ නෙමෙයි කාසි රටේ. පැදුරස්සේ කිව්වනේ. පැදුරාසේ නෙමෙයි වතුරස්සේ. වදුරාසේ ඒකත් නෙමෙයි. අකුරැස්සේ. ඒකත් නෙමෙයි. හරි මෙයාගේ අම්මගේ නම ඒයිනේ. ඒ හින්දා පඳුරාසේ වෙන්න ඇති. තාත්තා ගූ කිව්වා අම්මා ඒයි කිව්වා මෙයාගේ ගම පඳුරාසේ. හරි. තනිකර මේ කක්කුසිය තනිකර. මෙයාගේ අම්මගේ නම මේ තාත්තාගේ කිව්වා අම්මගේ කිව්වා දැන් මේ වතුරාසි පුරේ කියලා කියන්නේ. ඒක තමයි අයියා කාසි කටේ. කාසි කටේ මලයා දේශේ. කාසි කටේ කියන්නේ කාසි රටේ කාසි රටේ. මලේ දේශේ මදුරාසි පුර එහෙද? මේ ඒක තමයි. හරි මේ දැන් උඹ දැන් ඔය දේශ දීපං කරේ ඉතලා කොහොමද මෙහාට ආවේ? අයියා උඹ දන්නවද අර බක්ක මා මූණ තියනවා. කායි. අර මේ අර බොස ගාන මා මූණ අර තියනවා. වෙසක් පොසොන් කායට තියෙන ඔලු බක්කෝ ඒක ගැන කියන්නේ. අතන තියෙන පන්නන. අතන පන්නන් දෙකක් තියෙනවා. මේ බක්කමාව මූණ වල තියෙන ලොකුවා. ආ බොසොස් ගන්නවද? අයියා බක්කමාව මහා මුහුද. අයියා ඔව්. අපි එතනට හැවා. එතන මොකද හාටි කිය මොකද යකෝ මුහුද ගාවහල මොනවද හිටවන්නේ? අයියා අර හැම තියනවද? මොකක්ද තියෙන්නේ? හැම තියනවද? හැම නෙමෙයි යකෝ නැව. අයියා ඔව්. අපේ සේරමලා ඔව්. කොල්ලා පැටිය ආච්චි සේරමලා ඇමට පෝඩු. හැමට ගියා. දැම්මා. ඇම මූණට පෝඩු. මුහුදට නැව ආවා. ඇම පැඩගෙන මූණ මැද්දට ආවා අයියා. ඒක තමයි මට එනවා පොඩ්ඩක් උඹ ආපු විදිහ මට මේ මූණ මැද පැඩගෙන ආවන මූණ මැදේ තමයි ඔක දැනෙන්නේ. පැඩගෙන ඇවිල්ලා. ආවා පැඩගෙන. එහෙම නෙමෙයි. ඔව්. පැඩගෙන ආවන කොහෙද යකෝ මේ? පැඩගෙන. ඒක තමයි අයියා අය සිංහල කණ්ඩ බෑ. හරි. ඒ ඊට පස්සේ මොකද උනේ? අයියා ඔව්. මූණ මැද්දට ආවා අපි ඇම පැඩගෙන. මූණ මැද නෙමෙයි මූද මැද්දට. ඒක තමයි. ඔව්. අයියා එතකොට අර උඹලගේ පිට්ටු දෙයියා නාකි දෙයියා හිටියා. කවුද පිස්සු දෙයියා? අයියා උන් අර යකෝ අපේ දෙයියාට පිස්සු නැහැ. නාකි මේ ඔය කියන්නේ විෂ්ණු දෙයියෝ ගැන බැකෝ. පිට්ටු නෙමෙයි විෂ්ණු. අයියා ඒක හොඳ මිනිහා. අර උඹලගේ අර අතරමඟ දෙයියා. දෙවියෝ විෂ්ණු මහා මේ උන්ද තමයි. මෙයා කීවා නේද ඔය නාකි දෙයියෝ කියලා. නාකි දෙයියෝ නෙමෙයි නාත දෙයියෝ. උන්ද තමයි. උන්ද මට යන්න කීවා. යකෝ නැන්දම්මට කතා කරනවා වගේ මේ පුතයා කතා කරන්නේ. අයියා අර උඹලගේ අතරමඟ දෙයියා හිටියා. අතරමඟ? ඔව්. අපේ නිවිරු කොහොමද අතරමඟ වෙච්ච දෙවෝ? නෑ අයියා. අර කන්ද පිට ආය දිනේ බදාගෙන මොන රාඹුඩ ගාගෙන හිටියා. මොනරා? මොන රාඹුඩ ගාගෙන හිටියා අර. උඹට නම් මං
උන්දා තමා උන්දගේ අර කේල්මුවේ තියෙනවද? මේ ඔය කියන්නේ මූණු 6යි අත් 12යි රණමයුර වාහනේ පිට තේජස් පාන කතරගම දෙවියන් වහන්සේ ගැන. උන්දා තමා ඔව්. උන්දගේ අර කේල්මුවේ තියෙනවද? ඉතින් උඹනේ අඹුඩේ හිටන් දැක්කේ ඒක කෙහෙල් මුහෙත් දකින්න ඇති ඉතින් උඹ. අයියා ඒ කේල්මුවේ අපේ හැමට එව්වා බොස ඩුංගාලා. අපේ හැම පැඩුනා. කොල්ලා පැටියා අයියා කොල්ලා පැටියා සේරම ජලේ. මේ පුතා හරි පුතා අර එමේ යේලි හිටියද? එමේ යේලි හිටියද? යේලි කෙල්ල බදාගෙන උනාගෙන අයියා අර එමේ යේලි කෙල්ල බදාගෙන උනාගෙන ඔව්. ඒක යේලි කෙල්ල බදාගෙන උනාගෙන ඉරලට කොන. ඔව්. ඉරලට කොට බැන්දා. නෑ මෙයා කියන්නේ මේ ජීවිතේ බේරා ගන්න අර නැව ගිලිච්ච වෙලාවේ ලෑලි කෑලි බදාගෙන පීනගෙන වෙරළට ගොඩ බැස්ස කියලා නේ කියන්නේ. අයියා එතන තමයි අරිම වැඩේ. උඹලගේ අර බරි බක්ක හැමතම් පත ගෑණි හිටියා. ඔය කියන්නේ නෑ මෙයාලත් එක්ක අර ආච්චි ආවනේ. ආච්චිට වතුර පෙවිලා මැරිලා ඉදිමිලා. ඒක නෙමෙයි. ඔව්. අර පතාරන් ගෑණි උඹලගේ නෑ ඒක නෙමෙයි. අයියා අර උඹලගේ රෙද්දපත්තිනි කියන්නේ. අයියා අර උඹලගේ රෙද්දපත්තිනි කියන්නේ උන්ද? අපේ සිසිර ගුරුතුමා පත්තිනි දේවීන් වහන්සේ වද්ද දන්නේ. උන්ද තමා අර රෙද්දපත්තිනි. හරි පත්තිනි දේවීන් වහන්සේ. උන්ද මට හරි වැඩේ කළේ. උන්ද මට හුජ්ජ කළානේ. මාත් හුජ්ජ කළා. හරි තේතයියා. මෙයා කකුසියක් වගේ පේන්න ඇති ඒකයි. උන්ද මට හුජ්ජ කළා. මාත් හුජ්ජ කළා. හරිම තේත. නෑ බං. මේ ගුරුතුමා ඔය කියන්නේ පත්තිනි දේවීන් වහන්සේ මෙයාලා සමග යුද්ධ කෙරුවා. මාත් හුජ්ජ කළා. මෙයා පත්තිනි දේවීන් මාත් වහන්සේ හුජ්ජ කළා. දැන් එයා යුද්ධ කෙරුවා උඹ හුජ්ජ කෙරුවා ඒකද කෙරුවේ? නෑ අයියා අපි දෙන්නට දෙන්න හුජ්ජ කළා. යුද්ධ කර තෙත තමා. තෙත නෙමෙයි යකෝ තෙද. අයියා මට නෙරපො කඳු 7ක් මැව්වා. ගිනි කඳු 7ක් මැව්වා කියනවා. මේ පුතා හරි පුතා ආ. කේල් කන්දට උන්ඩි පයින්න වාගේ පැනලා හැවා අයියා. මෙහෙමයි. පත්තිනි දේවීන් වහන්සේ ගිනි කඳු 7ක් මවනවා. ඒකට වරමක් වශයෙන් මේ ගිනි කඳු 7 උඩින් පැනගෙන වරන් දුන්නා කියලා කියනවා. අයියා ඔව්. මට කීවා තම සිංහල දේශේ ඔව්. පළක් බැඳි ගයන්න ඔහොපතා ලොඩ කරපන් කිව්වා අයියා. ලොඩ කරපන් කිව්වා. ඒ මොනවද? මේ වගේ මේ කලෙනි මංගල්‍ය ඉස්සර කරන සිද්ධාස්ථානවල මේ ළමයි වෙනුවෙන් කරන මේ සාන්ති කර්ම වලට ඇවිදිලා ලෙඩ දියරවන ගෙව සුවපත් කරපන්. අයියා මට කිව්වා අඩු තිබ්බක් කරපන් නැතක් කරපන් කියලා. දැන් මේමයි දැන් මොනවද අඩු? අයියා මේ බලපන්. වාලා පළම් මොන ඉරිකේ. ගෙල් ගෙඩි 3ක් තියෙනවා. පණියාර මොන ඉරිකේ. චවුන් ගෙඩි 3ක් තියෙනවා. පච්ච සෝරු නෑබිලිය පුරවලා. රතුපතුත් තියෙනවා කියනවා. අයියා බට්ටක කරල් ඉරිකේ. වට්ටක කරල් ඉරිකේ. බලන්න මුරුංග ගෙඩි තියෙනවද කියලා. යකෝ වට්ටක කරල් නෑ. වට්ටක කරල් නෙමේ දිගට කෑලි කපලා දාලා තින්නේ ඔය. අයියා හාල් මැසන් උඩ බැල්ලෙන් ඉරිකේ. හාල් මැසන් උඩ බැල්ලෙන්. යකෝ හාල් මැසන් උඩ බැල්ලෙන් ඔය බැලලා දාපු ඒවනේ ඒකයි. මේ පුතයා නේද මේ පුතයා බැදලා දැම්මත් උඩු බල්ලෙන් තමයි. අයියා පාකු වෙච්චිලා ඉරිකි. අයියා ගජා රොටි ඉරිකි. ලොකු රොටියකුත් තියෙනවනේ. ඉතින් හරිනේ. අයියා කල්ලු ඉල්ලේ සාරාන් ඉල්ලේ. මේ පුදුම එකක් කියන්නේ ඒක. ඒ කියන්නේ කල්ලු සාරාන්
ඒ කියන්නේ වෙරි වෙන ඒවා. ඒවදී. රා අරක්කු ඒ වගේ වෙරි වෙන ಜಾති පහක් ඉල්ලන්නේ. ඒව පහක් ඉල්ලනවා. හ්ම්. මෙහෙමයි. දැන් මේ ශාන්ති කර්මයක් කරන අවස්ථාවේ මේ දුව දරුවන්ට සෙට් කරනකොට මේ බුදු සභාවක් ඉන්න අවස්ථාවක ඒ අයට සුබ සිද්ධිය සඳහා ඒ අයගේ මේ තීන්නා වූ 890ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අතුරු ආන්තරාවල් දුරින් භූත කරන්න මේ ශාන්ති කර්මයක් විදිහට මේ අපේ මේ කලෙලි මංගල්‍යයද මේ ඉස්ස සිද්ධ කරන්නේ අපේ විජිත මහත්තයා. ඉතින් ඒ හින්දා ඒ මහත්තයා මේ අවස්ථාවලට උව මොනවත් කියන්නේ නැහැ. හරිද? අපි මෙහෙම කරමු. ඔව්. ඔයාට දැන් ඔක ඕනමද? ඒක අයියා දේවතාවතට අඩු. අඩු තියනවා කියලා ඔව් කියන්නේ. ඔව්. මෙහෙමයි. දැන් ඔය අඩුවට මම පොරොන්දු වෙනවා ඔයාට ඔක මං ගෙනත් දෙනවා. ආ හරිද? ආ. ඒ හින්දා ඔව්. ඒක අඩුවක් විදිහට සලකන්නේ නැතුව ආ. මේ ඉතුරු ටික කරන්න ඕනේ. ආ. හරිද? ආ. හැබැයි මෙහෙම වැඩක්. ඒක මොකද මං කරන්නේ? මේ මම කියන ටික කියලා ඔව්. මේ තියෙන දෝෂාන්ධකාරයක් තියෙනවා නම් මේ දුවා දරුවන්ට ඒ දුවා දරුවන්ගේ දෙමව්පියන්ට ඒ වගේම අපේ මේ විජිත රත්නායක මහත්මයා සහ ඒ අනෝජා රත්නායක මහත්මියට යම්කිසි දෝෂාන්ධකාරයක් තියෙනවා නම් අපල පාදරයක් තියෙනවා නම් ඇස්වා කටවා හෝ ආදී ඒ දෝෂාන්ධකාරවල් තියෙනවා නම් ඒවත් දුරින් භූත වෙන්න. ආ. මම කියන එක කියලා. ඔබ කීපා. හරි. මම කියන එක හොඳට කියන්න ඕනේ. ආ. ගීත කරේ ඒක මොකද ගීත කරේ? අය මොකද යකෝ ගීත කරේ නෙමෙයි. ගීත කරේ. ගීත කෙරේ. නාද කරේ. නාද කරේ. අන්න හරි. එහෙම තමයි නෝනේ. ආහා. ගීත නාද කරේ. අයත් මොකද ගීත අනාද කළේ? ඔතෝ කියන ගීත නෙමෙයි යකෝ. මේකට මේ ගීතමයි. මේ ගීතත් එක්ක මොකද උත්තර දෙන මේ? එහෙම නෙමෙයි. ගීත නාද කරේ. ගීත නාද කළේ. අන්න හරි. දෝෂ කරේ. දෝෂ කරේ. දෝෂාන්ධකාරය. දෝෂාන්ධකාරය 12 අවුරුද්දකට දුරු කෙරේ. කෙරේ. 12 අවුරුද්දකට දුරු කෙරේ. දුරු කෙරේ. 12 අවුරුද්දකට දුරු කෙරේ. කෙරේ. මොකද කෙරේ කියන්නේ? අයියා දුරුවන් කිව්වා මං කෙරේ කිව්වා මම හරිනේ. කියන ඔක්කොම කියන්න ඕනේ. ඒක අයියා දේවතාවතට අඩු. කල්ලු සාරයන් ඉල්ලේ. මේක කරන්න හම්බෙන්නේ නැහැ. මෙහෙම කියන්න. හෙට උදේ ගෙනත් දෙන්නම් කියලා අද ණයට කරලා මම කිව්වා ඒක. මම කිව්වා හෙට මොන හරි මේ කරන්න කියලා. උදේ දෙන්නම්ලු. උදේ දෙන්නවද? අද මෙතන මේ දුවා දරුවන්ගේ වැඩක් නේ. මේක ඉවර වෙච්චාම ඔකට ඔය ටික දෙන්නම් කියනවා. මේ දුවා දරුවන්ගේ වැඩක් නිසා මෙතන මේ වෙරි වෙන જાති ගෙනල්ලා කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. දේවතාවෙක් හැබැයි. එහෙම ඉන්න. ණයට නේද? හෙට දෙනකම් බෑගෙනවා. දැන් මටත් ඔයා ණයට කරනවා. ඉතින් අපි විශ්වාස නැද්ද? අපි විශ්වාස නැද්ද? මේ හරි අරයා කියනවා හෙට උදේ ගෙනත් දෙන්නම් කියලා. ඒක නිසා මේ ඉතුරු ටික අපි අනිවාර්යෙන් හෙට උදේ දෙනවා. යන්න ඉස්සෙල්ලා දෙනවා. හැබැයි මම කියන එක කියන්න ඕනේ. දෝෂාන්තකාරය දුරු කරන්න ඕනේ. අස්වා කටවා හොවාදී යම් කිසි දෝෂාන්තකාරයක් තියෙනවා නම් මේ සියලු දෙනාට විශේෂ සාන්තිය පිණිස කරන්න ඕනේ. ගීත කරේ. ගීත කරේ. නාද කරේ. නාද කරේ. ගීත නාද කරේ. ගීත නාද කරේ. දෝෂ කරේ. දෝෂ කරේ. දෝෂාන්ධකාරය. පුරුවන් කරේ. අයියා දෙනවමද? මේකට පුදුම යකෝ දෙනවා කියන ඉන්නේ නම් මේ දෙන්න හදන්නේ. මේ එහෙම හදන්නේ නැහැ. මේ දේවතාවෙක් ඉන්නේ. ඒ හින්දා මේ මොනවත් නැද්ද මේකට විකල්පයක්? මේවල මහත්තයා. ඒක දැන් ආයේ බෑ. මේ ඒක මොකද අයින් කරලා ඉන්නේ සද්දයක්. හැබැයි ඉතින් මේවයි. මේ අපි විශ්වාසයෙන්ම කියන්නේ අනිවාර්යයෙන්ම හෙට දෙනවා. ඒක හින්දා. හරිද? මේ දෙනවම කියනවා. ගුරුගේ මාලාවට කියන්න කියලා එන්නේ තාරගත්තා. දෝෂාන්තකාරී දුරු කරන්න මේ මම කියන දේ කියන්න ඕනේ. ගීත කරේ. ගීත කරේ. නාද කරේ. නාද කරේ. ගීත නාද කරේ. ගීත නාද කරේ. දෝෂ කරේ. දෝෂ කරේ. දෝෂාන්තකාරය දෝෂාන්ධකාරය. දුරුවන් කරේ. අයියා දෙනවමද? දෙන හින්දා නේ කියන්නේ දැන් හෙට දෙනවනේ. අයියා ඒ වුණාට මේ අපේ විජිත මහත්තයා අපි අතාරින්නේ නැහැ කියලා මං හිතනවා. එහෙමද? ඔව්. එතුමා ඒ ගැන දන්නවා. කතා කරලා එහෙනම් බලන්න. මේ එයා කියනවා පොරොන්දු ඒක ණයට බෑ අයියා. ඒක කීපන් කීපන්. හරි කීපන්. හරි. මෙහෙමයි. මේ එයා අවිශ්වාස කරන්න එපා. මන් දන්නවා හොඳට එයා ගැන. හා දෙනවා කිව්වොත් දෙනවා. හරි ඒක කීපන්. ගීත කරේ. ගීත කරේ නාද කරේ ගීත නාද ගීත නාද කරේ දෝෂ කරේ දෝෂාන්තකාරය දෝෂාන්ධකාරය දුරුවන් කරේ. දුරුවන් කරේ.
කාසි රටට ජහු. එහෙම නෙමෙයි. අයියා තව එකක් තියෙනවා. මා කියන්නේ. අයියා උඹ හොඳ මිනිහා. මට තව එක උදව්වක් කරපන් මට එන්න. අයියා මට ලස්සන සුද්ධියක් දියා. ඒක මෙහෙ අයියා අර තාක බුක්කුම් මෙයා කියන්නේ එහෙනම් අපි මෙහෙම කරමු. අපි ඔය ඉන්න කාන්තා අපේ අක්කලා නංගිලා ඉන්නවනේ. හුණු ටිකක් හරි ගාලා සුදු කරලා දෙමු. සුද්ධියක් ඉල්ලනවා. ඒක නෙමෙයි අයියා. ඔව්. අර තාක බුක්කුම් මෙයා කියන්නේ බෙර ගහලා සුදියක් දෙන්න කියලා. හැබැයි සිසිර මහත්තයා අම්දෙන් මෙහෙමයි මේ දුවා දරුවෝ 16 දෙනෙකුට අද පාහින්පත් පළඳගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ කට්ටියගේ දෝෂ තියෙනවා. ඒ වගේම මේ ගුරු මෑණියන් ගුරු පියාණන්ගේ දෝෂ තියන්න ඉඩ තියෙනවා. ඇස්වාහ දෝෂ, කටවාහ දෝෂ, ඕවාහ දෝෂ, හිස්සාකා දෝෂ. ඒ නිසා මේ මදුරාසපුර දේශයෙන් ඉඳලා කැඳවාගෙන ආපු මේ ගුරු මහා ගුරු ලවා මේ අයට සෙට් කරන්න ඕනේ. ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ අපේ තමදේනා ආන තමදේනා තානේ නාන තමදේ නා තමදේ නා දිමිතේ කියන තාලම දැන ගානේ ලගිසිලාලා මුගු රයි අරගානේ දඟරලලවද පෙනටගෙන අඟර කුඩා ගුරු මමයි කියානේ අයියා. ඔව් අයියා ඒක නෙමෙයි අර කොක්කන පයියා කියලා කියපන්. මොන පයියක් කොක්කන පයියා කියලා කියපන්. ඕනක එහෙමලා කියපන්. කොක්කන පයියක් ඔරෙල්ලාගෙන දික්කල රවුලෙන් බෙල්ල වසාගෙන බඩ කොලය සුරත දරාගෙන එන්නම් යෝගිය බාස කියාගෙන සකිවරි වර නුඹවරෙන් එතොත් වරෙන් සැවුලෙකුගේ පියාසරෙන් එළලු බඳට කිරක් වෙන්න ගෝමරේ කීරවැල්ල බිසව් එන්න අවසරේ අයියා මට සිංහලෙන් කියන්න ඕන. ඔව් ශ්‍රීමත් ශ්‍රී කල්පරසිදු මහසම්මත රජුගෙන් පැලසේ ශ්‍රීමත් ශ්‍රී ලොල්කර වලු රජවලියෙන් ත්‍රිසිංහල ශ්‍රීමත් ශ්‍රී ලොල්කර වගු රජවලියෙන් ශ්‍රී සිංහල ශ්‍රීමත් ශ්‍රී වල්ලක බානිරිඳුන් එපුර උඩුගම්පොළ රංගරුවසේ කුමරු මෙසේ උඩුගම්පොළ නිරිඳුන්නේ පුන්සඳසේ වැඩෙන ලෙසේ මැණික් සාමි සරසන්නේ ඉන්දරසේ එකිනි රසේ පුතෙක් උපන් රිදියහනේ දෙන්න මෙසේ තත්වය වීදිය බැසඟ ඇවිදින්නේ උරණ වෙලා වෛර වෙලා පිය රජහට ආදි කරන්න තලා පය නොතලා නොදෙමිය රජකම් කරන්න මරණ තුලා පොකුණු සදාදිය යට කර උල් සදන්ඩ පෙරපිනලා උල් දැකලා වරද පැමිණි කුමරුවන්ට අයිලමුවා යමු කරලා බත්මාලා ගණ්ඩ බාර කයිල වෙලාගෙන සුරතේ මැණික් සුරිඳු කණ්ඩ ගණ්ඩ අයිති වෙලා මෙනර තුලා බත්මාලා ගණ්ඩ බාර කලින් ගත්තු වෛර නිසා කලු කුමාර රාරක්කු කුකුලං මර්දීරි බොතේ රඹකැන් භෝජන සමගින් පුද කැමති තියමස් ගොඩමස් සමගින් පුද කැමති බලව දේවතා කල ලෙඩ දුර හරිති
කරුමෙට කරපු දස්කම්බෝ විය එවිට තරකර කුමරු හෙට මරවන්න නියම කොට වදකොට කුමරුන් මරවන්නේ නියමෙට බත්මාලාව කැපදෙමි වංගෙඩිය පිට ආයුබෝ වේවා කලසත මුදුන් වේවා දෝෂ දුරු වේවා සක්‍රමා බඹ අපේ සිසිර මහත්මයා ඒ වගේම මේ ගුරු මෑණියන්ගේ පියතුමා වගේම මේ දුවා දරුවන් බිහි කරපු මෙලොවට ජාතික කරපු ආදරණීය මව්පියන් ඒ වගේම මේ රැස්ස සිටින බලනේ සිටින මේ දුවා දරුවන්ගේ දෙමව්පියන් ඒ වගේම දුවා දරුවන් ඥාති හිත මිත්‍ර සහෝදර සෑම සියලු දෙනාගෙම ඇතනම් දෝෂයක් ඇස්වහා දෝෂ දුරුවන් වේවා කටවහා දෝෂ දුරුවන් වේවා ඕවා දෝෂ දුරුවන් වේවා හිස්සාංකා දෝෂ දුරුවන් වේවා අපල උපාද්‍රා හතුරු ආන්ත්‍රා කරදර බාධක නොම වේවා මේ දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා මේ ගුරුගේ මාලාවේ චාරිත්‍රයෙන් සිතත් සාන්තියක් උදා වේවා කියලා ආවඩන්න කියලා කියනවා හොඳයි ආයුබෝවා 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 කතක් කතකලි මණිපුරි මේ විදිහට ಭಾರತීය තුල ප්‍රචලිත නර්තනාංගයක් තියෙනවා. අපි සූදානම් වෙන්නේ කතක් නර්තනාංගයට ඉක්මනින්ම යන්නට අපි ශිල්පිනියන්ට ඉක්මනින් ආරාධනා කරනවා.
එවනම් අපි අස්නේ නර්තනාංගයට බලමු. මොකද්ද හැබෑටම මේ අස්නේ කියන්නේ? ඉතින් කුවේණි අස්න විදිහට තමයි අපි මේ හඳුන්වන්නේ. විජය කුවේණිය දෙදෙනා අතර විරසකය ඔබ දන්නවා. කුවේණිය සාප කරනවා විජය රජුට විශේෂයෙන්ම ජීවහස්ත දිසාලා දරු දෙදෙනා වනගත වෙනවා. කුවේණිය සාප කරනවා. ඉතින් මේ ශාපය විලාපය තමයි අපි දැන් කුවේණි අස්න විදිහට බලන්න ලෑස්ති වෙන්නේ. එහෙනම් කොයි ගොසින් රැකෙමුදෝ දෙවියනේ අසන් මගේ හදවතේ දුක්ගින්දර කතාව. එහෙමනම් අපි කුවේණියන්ට අත්පොලස්සන් ප්‍රසාදයක් එකතු කරමු. මෙන්න කුවේණි අස්න.
එදින සෙන්කඩගල නුවර දළදා පෙරහැර තුල නිරතුරුවම අපිට දකින්නට ලැබෙන ඕනෑම සුබ කාර්යයකදී රාජ මහා අමාත්‍යාදී පිවිසෙන මග අයත් එකම දළදා වහන්සේ වැඩම කරන ඉදිරි පෙරමග විශේෂයෙන්ම වෙස්නාතන ශිල්පියාගෙන් හැඩ වුණා. ඉදිනේ අලංකාර සුන්දර නර්තනාංගයට අපි ඔබව අරගෙන යන සුදල විශේෂයෙන්ම මලේ රටේ මලේ රජුගේ විශේෂයෙන්ම ආභරණ කට්ටලෙන් අඩක් හරි අඩක් මේ විශේෂයෙන්ම මේ වෙස් නර්තන ශිල්පියාට ලැබුණා කියලා ඉතිහාසයේ සටහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ සුන්දර ආයිතම් වලින් හැඩවුණ ශිල්පීන්ට අපි ආරාධනා කරමු වෙස් නර්තනයට.